ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මයිලවැව වැව්විස් මත්තේ වල්බිහු නටබුන් අතර වසර 2000ක ඉතිහාසයක් නිහඬව සැඟව තිබෙනවා. අදින් වසර 40කට පෙර කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහොතක මේ පොළොව යටින් මතුවේ අගනා රන් කරඬුවක් සහ රන් සන්නසක්. නමුත් අද ඒ මහා උරුමය විනාශ වෙමින් පවතින්නේ ඇයි? අපි යමු අතීත බැතිමතුන්ගේ අසීමිත භක්තිය රන් අකුරින් ලියවුණු ඒ අභිරහස් භූමියට. වලව්ව ලාංකික ඉතිහාසයේ නොදුටු පැතිකඩ ගෝමරන් කඩවල මයිලවැව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි මෙම ස්තූපය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මයිලවැව අංක 2 පුරාවිද්‍යා වැඩබිම ලෙස නම් කර තිබෙනවා. 1979 වාර්තාවල අඩි 25ක් උසට අභිමානවත්ව තිබූ බව කියන මෙම දාගැබ අද නිසි නඩත්තුවක් නැතිකමින් වල් බිහි වී සෑගර්භය තැන තැන පුපුරා ගොස් අවසానයි. අඩියක පමණ ගඩොල් වේදිකාවක් මත ඉදි වූ මෙහි උතුරු දෙසින් අද වන විට ගඩොල් ගැලවී ගොස් මහා විනාශයක් සිදුවෙමින් පවතිනවා. මේ තියෙන්නේ දාගැබේ මළුවට පිවිසෙන දොරටුවේ දකුණු පස ඇති ටැම් ලිපිය. අඟල් 54ක් උස ඇති මෙහි අක්ෂර පේලි 16ක් ඉතා පැහැදිලිව දක්නට තිබෙනවා. මෙය දෙමළ බසින් ලියවී තිබුණත් පොළොන්නරුවේ වේලයිකාර සෙල් ලිපියට වඩා වෙනස් ශෛලයක් ගන්නවා. පුදුමයට කරුණ නම් මෙම ලිපිය මෙතෙක් නිසි පරිවර්තනය කර ප්‍රකාශයට පත් කර නොමැතිවීමයි. එහි ලියවී ඇත්තේ කුමක්ද? එය තවමත් රහසක්. දාගැබට යාබදව ඇති අඩි 12ක් උස ඇති ශෛලමය කණු 20කින් සාක්ෂි දරන්නේ අතීතයේ මෙහි පැවති අලංකාර ටැම්පිට විහාරයක් ගැනයි. අඟල් 88ක් දිග ඇති අද වන විට දෙකට කැඩී ඇති යූපගල සහ අඩි 3ක් පමණ දිග ඇති ශෛලමය මල් පූජාසනය අතීත බෞද්ධ කලාකරුවාගේ දක්ෂතාවයට ජීවමාන සාක්ෂියක්. වාසනාවකට මෙන් වසර ගණනක් පුරා මේ ස්ථානය නිදන් හොරුන්ගේ ග්‍රහණයට හසු වී නැහැ. 1984 වසරේදී මේ බිමේ සිදුකළ කැණීම් වලින් හමු රන් කරඬුව තුල තිබී සෙන්ටිමීටර් 12ක් දිග ඇති තුනී රන් සන්නසක් හමු වුණා. එහි ලියවී තිබුණේ විශ්වයේ උතුම්ම පණිවිඩයයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නවරහාදී බුදුගුණ මේ රන් සන්නස මත සටහන් කර අතීත හෙළයන් දාගැබ් ගර්භය තුල තැන්පත් කළේ කෙතරම් භක්තියකින්ද? වසර 2000කට පෙර රන් සන්නසත් සුරැකි මේ පුණ්‍ය භූමිය අද වනාන්තරයට ගොදුරු වෙමින් පවතින්නේ අපේම නොසලකිල්ල නිසා නේද? ත්‍රිකුණාමලයේ සැඟවුණු මේ අභිමානය රැක ගැනීමට අපි දැන්වත් පියවර ගත යුතුයි. වසර 2000කට අධික කාලයක් පැවති අපේ උරුමය අද වන විට වල් බිහිවීමට ඉඩ හැරියේ කවුද?